1856 දී බ්‍රිතාන්‍ය යුගයේ බලවත් ප්‍රාදේශීය පරිපාලකයෙක් වුණ සැල්වෙන්ඩර් පවුලේ වුණ ඛේදනීය සිද්ධියක් නිසා අදටත් ගිරව් කන්ද කියන වලව්ව ශාපයට ලක් වෙලා තියෙනවා. මේ ඉඩමට යන ගොඩාක් මිනිස්සු භයානක සිද්ධීන් වලට මුහුණ දෙන්න අරන් තියෙනවා. නාදුරන හෙවණැලි වගේම අස්වාභාවික සිද්ධීන් මෙතන වෙන්න පටන් ගන්නවා. ඉතිහාස කතාවල හැටියට මේ ගෙදර ජීවත් වුණ පුංචි දැරියක් වෙන ටානියා සැල්වෙන්ඩර් ඇයගේ සුළුමව අතින් අමානුෂික ලෙස ඝාතනයට ලක් වෙනවා. මීට අවුරුද්දකට කලින් මම වගේම මගේ ටීම් එක මෙතන ගවේෂණය කරන්න ගියා. අස්වාභාවික සාක්ෂි රැසක් අපේ කැමරාවට සටහන් වෙලා තිබ්බා. ටානියා සැල්වෙන්ඩර් අපිට මොකක් හරි කියන්න උත්සාහ කරා. අපිට ඕන වෙලා තිබ්බේ මේ ආත්මත් එක්ක sannivedanaya කරන්න. මේත් එක්කම මම වගේම මගේ ටීම් එක ආයෙත් මේ බලව්වට යන්න තීරණය කරා. අකුණු ගහන අඳුරු රාත්‍රියක අපි ආයෙත් සැල්වෙන්ඩර් බලව්වට ගියා. අපිට අතරින් තමයි එන්න දෙන්නේ. ආලගෙන මොකද ඉතරනේ එන්නේ මේ හරියට අලුත් කරන්නේ. අර අතන සාටි පොයින්ට් එක. ඔයා බලාගෙන මේ සරසෝ ඉන්න පුළුවන් බලාගෙන යන්න. පොළොගේ ඉස්සෙට්ටුනා අපිට මේ ගයිස් ආරෙදි හිටියා පොළොංගු. ඒ කියන්නේ මේ එකත් මේ ක්ලයිමේට් එක වට්ටාවු ඉන්නේ. ඒ කියන්නේ දැන් ලංකාව වටේම හදලා නේද අපේ ඉන්නේ කියන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඔව් අපි ඉතම නැති වෙලාවක එන්න සෙට්ටුනා. මේ පරිවිතර මේ ෆයර් ටෝජ් තුනක් පත්තු කරගත්තේ මේ සත්තුන්ගේ කරදරයක් ඉන්නේ කියලා හිතලා තමයි. දැන් ගේට් එක ඉස්සරහින් ඉන්නේ. ඔව් ඒයි දාලා තියෙන්නේ. ඔව් ලයිට් දාලා තියෙන්නේ. මේක කෙනෙක් ලයිට් ඔන් කරලා යනවා. ඒ කියන්නේ යාගේ තමයි අපි මේ අසුරට යන්නේ අසුරට මොකද ටානියාගේ කේස් එකේ